යුදමුක්ත කලාපයේ රැඳී සිටින සිවිල් ජනතාවට LTT ත්‍රස්තවාදීන්ගෙන් එල්ලවන බලපෑම් වැඩි වේ. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන ඒසින අප නියෝජිත කැලුම් ගුණතිලක. යුදමුක්ත කලාපයේ සිරවී සිටින අහිංසක සිවිල් ජනතාවට මානුෂීය ආධාර රැගෙන එන නෞකාව මෙම ස්ථානයට හොඳින් දකින්නට පුළුවන්. මෙම නෞකාව හොඳින් පෙනෙනවා යන්නේ තේරුම අප මේ සිටින්නේ යුදමුක්ත කලාපයේ පෙනෙන මානෙයි. 7 වෙනි විජේබාර රෙජිමෙන්තුවේ රණවිරුවනුයි මේ දිනවල යුදමුක්ත කලාපයට සමීප වෙමින් සිටින්නේ. යුදමුක්ත කලාපය තුළ LTT ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් දිනෙන් දින ඉහළ යන බවයි ත්‍රස්තග්‍රහණයෙන් පලා එන සිවිල් ජනතාව පවසන්නේ. පැති කිහිපයකින් ඉදිරියට ඇදෙන 55, 53, 58 සහ 8 වන කාර්යසාධක බලකා යන සේනාංකයන් යුදමුක්ත කලාපයේ පෙනෙන මානයට ළඟාවීමත් සමග සිවිල් ජනතාව පලා එම වැඩි වී තිබෙනවා. රජය ලබා දෙන මානුෂීය ආධාරද කූට ලෙස ත්‍රස්තවාදීන් අත්පත් කරගන්නා බවයි ඔවුන් පවසන්නේ. ලබා දෙන සියලු ඖෂධ ත්‍රස්ත සංවිධානයේ ප්‍රයෝජනය සඳහා ගොඩගසා ගන්නා බවද අහිංසක ජනතාව වෙනුවෙන් ඒවා ලබා නොදෙන බවද ඔවුන් පවසනවා. ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් අවි අමෝරාගෙන යුදමුක්ත කලාපයේ සැරිසරන බැවින් සිවිල් ජනතාව කල් ගෙවන්නේ ඉතා බියෙන් සහ සැකෙන්. එහෙත් ලද නිමේෂයකින් ඔවුන් දිවි පරදුවට තබා ආරක්ෂක අංශ සිටින ප්‍රදේශ කරා පැමිණෙනවා. සනම් නිර්ය වාරාගේ විරුපවර්ග රජය මගින් අපිට නැව් වලින් එවන බඩු ගන්න LTT ත්‍රස්තවාදීනුත් එනවා. අපේ බඩුත් ඔක්කොම LTT කොල්ල කනවා. ඒ පැත්තේ බඩු හුඟක් ගණන්. බෙහෙත් දෙන්නෙත් නැහැ. LTTන් පලායනකොට අපිට වෙඩි තියෙනවා. හැම තිස්සෙම බයින් ඉන්න වෙලාවට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බලා ක්ෂණිකව ලබා දිය යුතු යම් ප්‍රතිකර්මයක් වේ නම් ආරක්ෂක අංශ නොපිරිහෙලා එම සියලු දෑ සිදු කරනවා. එම ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට පියවර ගන්නේ ඉන් අනතුරුවයි. ත්‍රස්තවාදීන්ගේ සියලු යුදෝපක්‍රම නිවා කරමින් 55 වන සේනාංකයේ රණවිරුවන් සිවිල් ජනතාවට පලා හැකි ගොඩබිම් මාර්ගයක් නිර්මාණය කරાવી. අහිංසක මිනිසුන් පලිහක් ලෙස තබා ගනිමින් ත්‍රස්තවාදීන් සිදු කරන සියලු ක්‍රියාකාරකම් නිමාවන දිනයක් ළඟදීම උදා වේවි. මේ අහිංසක කුඩා දරුවන් රටේ අනාගතය මෙවන් දහස් සංඛ්‍යාත දරු පිරිසක් යුද මුක්ත කලාපයේ සිරවී සිටිනවා. අපේ විරෝධාර රණවිරුවන්ගේ එකම අභිලාෂය යුද මුක්ත කලාපයේ සිරවී සිටින මෙවැනි අහිංසක දරුවන්ව බේරා ගැනීමයි. සුනිත් හේවා විතාරණ ජීජී ගුණසේන සමග මම කැලුම් ගුණතිලක චලේ ප්‍රදේශයේ සිට